කොහොමද වලට පොඩ කාලෙකින් තමයි අලුත් වීඩියෝ එකක් දාන්නේ. මේ දවස්වල වැඩ ගොඩක් තිබුච්ච නිසා කිසිම තැනක යන්න උනේ නැහැ. ඒ නිසා වීඩියෝ එකක් දාන්න උනේ නැහැ. සෑහෙන දවසකින් තමයි වීඩියෝ එකක් කරන්නේ. අද අපි යන්න තෝරගත්තේ චැරියට් පාක්. එතකොට අද ගමනට ගයයි තිරිනයි දෙන්න ඉන්නවා. අපි තුන්දෙනා තමයි අද චැරියට් පාක් වලට යන්නේ. මෙතනට ආපු විදිය සහ මගේ විස්තර ටික යන ගමන් කියන්නම්. එතනින් බැලලා තමයි කටුඩට යන්න ඕනේ. ඉස්සරහට යන ගමන් කතා කරමු. අපි අද යන්නේ චැරියට් පාක්. එහෙම නැත්නම් රාවණාගේ කරත්ත පාක්. ඔන්න ඔය පිටිපස්සෙන් බෙන් ලොකු බිල්ඩින් එක පරණ හොස්පිටල් එකක්. එතනින් අපි එන වාහන ටික දාලා තමයි පයින් හයික් එක ඉස්සරහට යන්න ඕනේ. එතෙන්ට එනකන් එන්නේ මෙන්න මෙහෙමයි. වා නුවර ඉඳන් එනවා නම් නුවරඑලි පාරේ ගම්පොළ පහ වුණාට පස්සේ උස්සල්ලාව හම්බ වෙනවා. උස්සල්ලාවත් පහු කරගෙන එනකොට ඔයාට හම්බ වෙනවා පෙරට්ටාසි පාර. මෙන්න මේ පෙරට්ටාසි පාර දිගේ තමයි ඔයා දිගටම ඇවිල්ලා මෙන්න මෙතනට එන්න ඕනේ. ඔයා බස් එකේ කෙනෙක් නම් උස්සල්ලාවට ඇවිල්ලා උස්සල්ලාවෙන් තියෙන පෙරට්ටාසි බස් එකේ නැගලා මෙන්න මෙතනට එන්න පුළුවන්. ඒ පරණ හොස්පිටල් එක ගාවින් හයික් එක පටන් ගත්තට පස්සේ ඔයාලා ඉස්සරහට යන්න ඕනේ ලස්සන තේ වතු යායවල් ගොඩක් මැද්දින්. එහෙම ඉස්සරහට මෙනකොට මෙන්න මේ විදිහට පාර තුන් පැත්තකට බෙදෙන තැනක් හම්බ වෙනවා. මේ තුම්මන් හන්දියෙන් ඔයාලා යන්න ඕනේ මෙන්න මේ මැද පාරේ. ඇත්තටම මේ පාරේ තියෙන පුදුමාකාර ලස්සනක්. එහෙම ඉස්සරහට යනකොට මේක ලංකාවද කියලාත් හිතෙනවා. මේ ගමේ මිනිස්සු හරිම සුහදශීලී. ගොඩක් ඉන්න දෙමළ අය වුණාට මේ කට්ටිය ජාති ආගම් ભેදයකින් තොරව යන එන ඕන කෙනෙක්ට ඕන වෙලාවක උදව් කරනවා. මේ පාර දිගේ ඉස්සරහට එනකොට ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ විදිහට කහපාට බෝඩ් එකක්. ඒකේ තියෙන්නේ මේක පිදුරුතලාගල සංරක්ෂිත භූමියක් කියන එක. මෙතනින් එහාට තමයි කැලේ දිගේ හයික් එක පටන් ගන්නෙ. මෙන්න මේ විදිහට දම් පාට මල් ගොඩක් විච්ච පාරක් දිගේ තමයි ඉස්සරහට යන්න දෙන්නේ. හැබැයි මේ මල් වල නම මොකක්ද කියන්න මම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් අල්ලෙන් කමෙන්ට් කරන් යන්න. ඔන්න ඔය විදිහට කැලේ දිගේ අපි හයික් එක පටන් ගත්තා. චූටි අඩි පාරක් දිගේ තමයි යන්න තියෙන්නේ. වෙනද වගේ අද නම් කැම්ප් කරන්න නෙවෙයි මේ යන්නේ. අපි අද ගිහිල්ලා චැරියට් පාත් වල උඩ තියෙන ලස්සන බලලා අදම හයික් එක ඉවර කරන්න හිතාගෙන තමයි යන්නේ. අපි දැන් ගමනේ ගොඩක් දුර ඇවිල්ලා ඉවරයි. මෙතනට ඇවිල්ලත් කන්ද දිහා බලනකොට ඒ පැත්ත ඔක්කොම මීදුමෙන් වැහිලා තමයි තිබුණේ. අපි එනකොට ගමේ කට්ටිය කිව්වා ඊරෑ හොඳටම වැස්සා කියලා. ඒ වැස්සත් එක්ක වැස්ස පෑවුවට පස්සේ එන මේ මීදුමත් එක්ක වටපිටාවේ හරියට පේන්නෙම නැහැ. ඒක නිසා ඔයාලා එනවා නම් වැස්ස පොඩ්ඩක් බලලා මීදුම නැති දවසක් බලලා එන්න මතක තියාගන්න. චැරියට් පාත් වල පරිසරය ගැන කතා කරනවා නම් පරිසරය හරිම සංවේදී පරිසරයක් තමයි තියෙන්නේ. ඊට අමතරව කාලගුණෙත් ඉක්මනට වෙනස් වෙනවා. ඒක නිසා මෙහෙට එනකොට අපි මේ හැම දෙයකටම ලෑස්ති වෙලා තමයි එන්න ඕනේ. වටපිටාව ගස් කොළන් නිතරම තෙතබරිත ගතියෙන් තමයි තියෙන්නේ. මේ ගස් වල කඳන් වල හැදිලා තියෙන දියසෙවල් වලින් මේක අපිට හොඳට දකින්න පුළුවන්.
හොඳට මහති දෙන්න. පේන තෙක්මානේ උඩට යනක කැරාව විතරයිදී. අපි යන් ඉස්සරහට. මීදුමස්සෙන් මෙන්න මේ පේන කඳු මුදුනට තමයි අපි පොඩ්ඩ ලං වෙන්නේ. සීතලයි හරිම මහන්සි. වටේම මීදුම නිසා දැන්නම් හරිම සීතලයි. පේනවද දන්නේ වටේම දැන් මීදුම තියෙන්නේ. අපි උඩටම ඇවිල්ලා තියෙන්නේ. අපිට එකයි යන්න තියෙන්නේ. පේන තෙක් මානේ හැමතැනම නෙමෙයි. මම තමයි පිපිලා තියෙන්නේ. චරියට් පාත් ගමනේ ඉස්සරහට යනකොට පළවෙනියටම හම්බ වෙන විව් පොයින්ට් එක තමයි මේක. මෙතනටත් සෑහෙන ලොකු ප්‍රදේශයක් පේනවා. මීදුම නැති වෙලාවට නම් මෙතන මාරම ලස්සන තැනක්. එතනට වෙලා ඉඳලා ටිකක් මහන්සි අඩු වුණාට පස්සේ අපි ආපහු අපේ ගමන පටන් ගත්තා. මෙතන ඉඳන් අපේ ගමනාන්තයට යන තවත් ටික දුරක් යන්න තියෙනවා. එහෙම පාර දිගේ ඉස්සරහට එනකොට වටේ පිටේ තියෙන මීදුමත් එක්ක ඇඟට දැනෙන සීතල ගමනේ තිබිච්ච සේරම මහන්සිය නැති කරලා දානවා. එහෙම අපි පාර දිගේ ඉස්සරහට එනකොට අපිට තව යාළුවෙක් හම්බ වුණා. ඇත්තටම මේකේ යාළගේ පරිසරයනේ. යාළුවා නිදහසේ මේකේ එහාට මෙහාට යනවා. හැබැයි මෙයා කවුද කියලා නම් මම දන්නේ නැහැ. මෙයා රතු පාටයි ලස්සනයි. මෙයාගේ නම දන්න කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙම ඉස්සරහටම ඇවිල්ලා අපි අපේ ගමනාන්තයට ආවා. මේ තමයි රාවණාගේ කරත්ත පාර. එහෙම නැත්නම් චරියට් පාත්. අපි එනකොට වටේම මීදුමින් වැහිලා තමයි තිබුණේ. ඒක මාරම ලස්සනයි. වටපිටාවේ තියෙන පුදුම නිස්කලංක බවක්. හැබැයි නිස්කලංක භාවය ඇතුලේ දුක හිතෙන දේකුත් දැක්කා. ඇත්තටම මේ පරිසරය හරිම සංවේදී. ඒ වගේ සංවේදී පරිසරයකට ඇවිල්ලා අපේ කට්ටිය කරලා ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ දේවල්. හැමතැනම ප්ලාස්ටික් බෝතල්,
හැමතැනම ඉටිකොල කෑලි ඒ ගෙනාපු දේවල් ඒ විදිහටම දාලා ගිහිල්ලා. මං හැම වීඩියෝ එකම කියනවා වගේ අපි අරන් යන දේවල් ඒ විදිහටම ගේන්න පුළුවන් නම් තවත් කෙනෙක්ට තවත් දීර්ඝ කාලයක් මෙතනට ඇවිල්ලා මේ පරිසරය රස විඳලා ඒ අත්දැකීම අරගෙන යන්න පුළුවන් වගේම තවත් දීර්ඝ කාලයක් මේ සංවේදී පරිසරය අපිට මේ විදිහටම ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි. මේක තමයි චරිත් පාත්වල හොඳම view point එක. මෙතනට වටේම පේනවා. හැබැයි අපි යන වෙලාවෙ නම් ටිකක් ඝන මීදුමක් තමයි තිබුණේ. හැබැයි සැරින් සැරේට පොඩ අපි වටපිටාව හොඳට දැක්කා. මෙතන කැම්ප් කරලා ඉන්න කෙනෙක්ට නම් තියෙන වෙනමම අත්දැකීමක්. මීදුමත් එක්ක ගස්ටි ගස්සෙන් ඒ පේන view එක දැක්කම නම් වෙනම ලෝකයකට ගියා වගේ තමයි දැනෙන්නේ. වෙඩර් වෙන්න කියලා හිතාගෙන ඉතින් තියෙන ගහ උඩ නගින්න කියලා තව පොඩ්ඩෙන් හොම්බත් තලා ගන්නවා. ලැජ්ජාව පැත්තකින් තියලා පොර වගේ ආපහු නැගිටලා වීඩියෝ එක කරන්න පටන් ගත්තා. මොනවා වුණත් ඒ කුඩට නැග්ගමත් අමුතු ගතියක් තිබුණා හැබැයි. මේ විදිහට එතෙන්දලා ටිකක් වෙලා ඉඳලා අපි ආපහු පල්ලෙහාට එන්න පිටත් වුණා. ඒත් එක්කම රාවණාගේ කරත්ත පාර නැත්තම් චරිත් පාත් ඇවිල්ලා ඒ ගමනේ විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්න කරපු වීඩියෝ එකත් මේ විදිහට ඉවර කරනවා. තවත් මේ වගේ ගමනක ලස්සන විස්තර ගොඩක් තියෙන වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරන් එනකම් මාව subscribe කරලා තියාගන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.